මේ සින්දුව ලියන්නත් මම මේක ඇත්තටම කතා කරන්නේ මේකයි ලියුනේ කියලා. මේක ලියන්න හේතු වුණේ එක සැරයක් එක්තරා රේඩියෝ channel එකක අක්කගෙනේ මම කොරිඩෝ එකක මෙහෙම ඉද්දි හිතන්නේවත් නැති වෙලාවක මට කිස් එකක් තිබුණා කියලා. මේ වෙලාවේ මට මතකයි ඒ මොහොත ඒ තප්පරේ මිලිසෙකන්ඩ් එක මට මතකයි මාව නිකන් ෂොක් වෙලා ගියා ඒකට. අපි කිව්වොත් දැන් මේ මොමන්ට් එකේම චූටි කැලර් මෙහෙම කැඩුවොත් ඒ චූටි මිලිසෙකන්ඩ් එකේ විච්චදේ මට මතකයි. එතකොට ඒ දේ ගැන තමයි මේක ලියන්න මම ස්ටාර්ට් කරේ. කොපුල් තමා හිටියටි. ඉතින් හේගල් මේක ඉතින් මගේ අක්කාව මම මතක් කරනවා ලස්සන අක්කා කෙනෙක් කියලා කියන්න නෑ. ඉතින් ඒ අක්කට කිසිද මේ සිද්ධ ඉතින් මම අක්කා ආදරේ මතක් කරනවා නම කියන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ අක්කා. ඉතින් ඒ ලස්සන අක්කා වෙනුම තමයි මේ සින්දුව. මේ සින්දුව ලියන්නත් මම මේක ඇත්තටම කතා කරන්නේ මේකයි ලියුනේ කියලා. මේක ලියන්න හේතු වුණේ එක සැරයක් එක්තරා රේඩියෝ channel එකක අක්කගෙනේ මම කොරිඩෝ එකක මෙහෙම ඉද්දි හිතන්නේවත් නැති වෙලාවක මට කිස් එකක් තිබුණා කියලා. මේ වෙලාවේ මට මතකයි ඒ මොහොත ඒ තප්පරේ මිලිසෙකන්ඩ් එක මට මතකයි මාව නිකන් ෂොක් වෙලා ගියා ඒකට. අපි කිව්වොත් දැන් මේ මොමන්ට් එකේම චූටි කැලර් මෙහෙම කැඩුවොත් ඒ චූටි මිලිසෙකන්ඩ් එකේ විච්චදේ මට මතකයි. එතකොට ඒ දේ ගැන තමයි මේක ලියන්න මම ස්ටාර්ට් කරේ. කොපුල් තමා හිටියටි. ඉතින් හේගල් මේක ඉතින් මගේ අක්කාව මම මතක් කරනවා ලස්සන අක්කා කෙනෙක් කියලා කියන්න නෑ. ඉතින් ඒ අක්කට කිසිද මේ සිද්ධ ඉතින් මම අක්කා ආදරේ මතක් කරනවා නම කියන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ අක්කා. ඉතින් ඒ ලස්සන අක්කා වෙනුම තමයි මේ සින්දුව. Diga-se